ආයුබෝවන් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ නොබල්න ටීවී මේකත් ඇත්ත වැඩසටහනක් එක්ක. කාල විසික් කරන අබෑට පැලෙන මේ ලංකාවේ V8ක් පැල කරගන්න බැරුව මේ දඟලන ජනතාව අතරේ කැඳ බිව්වත් බෙට්ට කෙලින් જાතියක් එක්ක අපි මේ කතාව. මේ ගොවි මහත්තයා පොඩ මෙහෙට එන්නකෝ. පොඩ වතුරක් මෙහෙම දෙන්න. Ay mahal ka මොකෝ ගොවි මහත්තයා මට මේ හරක් දෙන්න ගැන පොඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඔය මහත්තයා දැනගන්න ඕනේ මේ හරක් දෙන්න ගැන තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනා කෝක ගැන දැනගන්න ඕනේ. මහත්තයා මුන් කිරි හරක්ද? මහත්තයා අතන මහවැසි ඉන්නවා. මෙතන දෙවනියා. අර පිරිමි සතා ඉන්නේ. මෙයාගෙන්ද දැනගන්න ඕනේ මෙයාගෙන්ද අරයාගෙන්ද. මහත්තයා මට මෙතන ඉන්න වැස්සිය ගැන පොඩි විස්තරයක් දැනගන්න පුළුවන්ද? මහත්තයා මේ වැස්සියෙන්ද කළු වැස්සියෙන්ද දුඹුරු වැස්සියෙන්ද දැනගන්න ඕනේ මහත්තයාට දෙයක්. ඔය මහත්තයා අයි මුලින් පටන් ගමු දුඹුරු වැස්සිගේ. මහත්තයා දුඹුරු වැස්සි නම් කිරි හරකේ. එතකොට ගොවි මහත්තයා කළු වැස්සි. මහත්තයා මේ වැස්සි හරකේ තමයි. වැස්සි නාමකයි තාම. ඉතින් ගොවි මහත්තයා ඔක මට එකපාර කියන්න තිබ්බනේ. ඒතර ගොවි මහත්තයා දුඹුරු වැස්සියෙන් කිරි බෝතල් කීයක් ගන්නවද? මහත්තයා ඉතින් දුඹුරු වැස්සියෙන් නම් කිරි බෝතල් 3-4ක් ගන්නවා ඉතින් දවසකට. ඒතර ගොවි මහත්තයා කළු වැස්සියෙන් කොච්චර ගන්නවද කිරි? මොකෝ මහත්තයා ඉතින් එයාගෙනුත් ඒක පොඩ්ඩක් සමාන වෙන්න ගන්න බෝතල් 2මාරක් වගේ දවසකට. ගොවි මහත්තයා මුන්ට කන්න දෙන්නේ මොනවාද? එයාට ඉතින් දැනගන්න ඕනේ දුඹුරු වැස්සිගේද කළු වැස්සිගේද. මෙහෙමයි ගොවි මහත්තයා. අයි මුලින්ම කතා කරමු දුඹුරු වැස්සි ගැන. මහත්තයා ඉතින් දුඹුරු වැස්සි ඉතින් රාට ඉතින් බකට් එක දාලා පුන්නක් වැලියක් තමයි දෙන්නේ ඉතින් වතුරත් එක්ක. ඒතර ගොවි මහත්තයා කළු වැස්සිට මොනවද දෙන්නේ? මේ මහත්තයා ඉතින් මේ වැස්සිට දෙන්නේ ඒ ප්‍රමාණයෙන්ම තමයි කිරි ගන්නවනේ අපි. ඉතින් මිනිස්සු ඔක මට ඉස්සෙල්ලම කියන්න එපේ. මහත්තයෝ දුඹුරු වැස්සි නම් මගේ. ඒතකොට දුඹුරු වැස්සි ගොවි මහත්තයාගේ. ඒතකොට කළු වැස්සි මහත්තයෝ ඌත් මගේ තමයි මහත්තයෝ. උගේ අම්මට මෙච්චරලා කතා කරේ මොඩයක් එක්ක අපි දෙවනි මීඩියා එකකින් හම්බෙමු හොඳ ගොවි මහත්තයෙක් එක්ක.